Hello guys, ini ada taruh. Rumah kita terasa kan, lihat dulu. Hey. Later. අද මොකක් බලන්නද අපි යන්නේ කියලා කියපන්. ඉතින් කළුවරල්ල බලමු ඉදිරියට ගිහලා කොහොමද රැස්වෙන්නේ. අපි මේ පැත්තෙන් යන්නේ guys මේ අර පැත්තෙන් යන්න බෑ ඉස්සන නැත්තම කිව්වා. මේ බලහ මාළු ටික මේ අපේ සීරියෙන්. යම් පරක් වෙනවා. පරක් වෙන්න වේට් වෙනවා. අත්තම කිව්වොත් දැන් නම් වෙලාව කීයද මම? 5:08යි. 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 අපි 6 වෙන්න කලින් ගාස් යන්න ඕනේ කියලා දැක්කා. මොහොත සද්දා ඉක්මනට එන්නද? ඔක දුර යන්න දෙනවා මම ඇහිලා නැහැ. උඩ. මම බලන්න කැමරාව එක්ක ඇටින්නේ. උඩ තියෙනවා. බලන්න ගායිස් පරිසරය කොච්චර ඕනේ දැන් අපි කළුවරැල්ල ගාවට ආවා. දැන් අපි බලමු මේක බලන්න යමු දැන්. මේකද බා? ගායිස් ඉතින් පේනවනේ. මෙතෙන් එහාට යන්නේ කොහොමද? අර ඉස්සරහා තියෙන වල පේන ඇති උඩම අර මේ ඇල්ලක් වගේ එකක්. එතෙන් තමයි අපි යන්නේ. මෙතන කරුවල ඇල්ල කියලා කියන්නේ ඒ කියන්නේ හතර නෑ එහෙම ලොකුව නෑ. 4 විතර වෙද්දී කොහොම මේ හරිය කරුවල වෙනවා. දැන් 5:08යි. අතර මේ හරිය කරුවලයි. ඔයාලට සද්දෙත් ඇහෙනවද? කුරුල්ලෝ එහෙම කෑ ගහනවා. බලන්න බලන්න. ඔයාලට ඇහෙනවද කුරුල්ලෝ එහෙම කෑ ගහනවා? දැන් අපි එතනට ආවා. කැමරාවද? ඔන්නේ නා අපි එතනට ආව ඇල්ලට. මේක තමයි ගායිස් මේ ඇල්ල. මේක තියෙන්නේ ඔග්ගලන්ට මේ කිතුගල පැත්තෙන් ඇවිල්ලා ඉංග්‍රීසි අතර ඇවිල්ලා එහෙම තමයි ඔයාලට මේක බලන්න පුළුවන්. උඩට යන්න තිබ්බා. දැන් යන්න විදියක් නැහැ. ඇත්තටම කිව්වොත් කරුවලයි. මෙන්න මේක ඇතුලෙන් ගියා හැකි. මෙන්න මේ ගල් ගුහාව ඇතුලෙන්. හැබැයි දැන් යන්න බෑ. අපි මෙතනින් යන්න බලමු. මෙතනින් යවන්න. මාරෙන් යන්න දෙන්න. අපිට උඩට යන්න බෑ. ඇත්තටම කිව්වොත් බාන්නෝ තේරෙනවද? වෙන ප්‍රපාතයක් තියෙන්නේ මේක දැන්. ඔන්නේ නම් මේක තමයි ගායිස් ඇල්ල. ඔයාලට බලන්න එන්න පුළුවන්. බලන්න එන්න ඕගොල්ලෝ. ඔයාලට බලන්න එන්න පුළුවන්. ඔයාලට බලන්න එන්න. ඇත්තට මේ කාලේ මේ වතුර අඩුයි. ඔයාලට වැස්ස කාලේ වගේ නම් මේක හොඳ වතුර තියෙනවා. ඔයගලන්ට ඇවිල්ලා නාලා කරලා යන්න පුළුවන්. මේක තමයි ඉතින් ඇල්ල. ඔය මෙතන සාක්ෂි හොඳට තියෙනවා. මේ කුරුල්ලෙම ගෑ ගන්න එහෙම ඇතුලේ. මල්ලි මේක කොහෙන්ද එන්නේ? මේ ඔය ඇල්ල කොහෙන්ද එන්නේ? උඩහන් විලා ඒ කියන්නේ අක්තරාදී වගේ කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තෙන් එන්නේ. ඌඩි ගිය පාරේ එන්නේ. එහෙනම් අපිට පළට යන්න.
ඇත්තම කිව්වොත් guys දැන් නම් වෙලාව ගියද මල්ලි දැන්? දැන් වෙලාව 5:21යි. ඔයාලා මේ guys මේක තමයි එහෙනම් ඇල්ල. එහෙනම් අපිත් එක්ක ආපු එක්කෙනා. එහෙනම් දැන් අපි පල්ලට යමු. අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ඔයාලා subscribe කරන්න මාව. ඔයාලා තියෙන ප්‍රශ්න මගේ WhatsApp number එක දාලා තියන්නම් පළ description එකේ. ඔයාලා ප්‍රශ්න ටික මට WhatsApp මාර්ගයෙන් ඔයාලා එවන්න. අපි ඇත්තම කිව්වොත් කැමරාවක් නැහැ අපිට. අපි මේ පොඩි ෆෝන් එකකින් වීඩියෝ කරන්නේ. ඔයාලට සල්ලි අඩුපාඩු කියලා නේද මල්ලි? ඔව්. මෙතනින් රෙස්ටෝරන්ට් නම් මල්ලි ඔයාලා පේනවාද මේ ඉස්සරහදීනේ පේනවනේ ඔයාලා? බාන්න අර තියෙන අපි ඇල්ල දැන් අපි එතන ඉඳලා දැන් පල්ලෙහාට ආවා. දැන් අපහාට බහින ගමන් ඉන්නේ. ඔයාලට හොඳට බැලුවොත් ඔයාලට පේනවා ඇති උඩහාරිය පට්ටම කළුවරයි. පට්ටම සද්දේ කුරුල්ලන්ගේ. දැන් අපි එනම් පල්ලෙහාට බහිනවා. එතනම ගායිස් පේනවනේ. එතරම් යන්න අමාරුයි. මේ පොළ වැල්ලා. තව පොඩ්ඩක් ඉස්සරහ. යා රහතන් ලක්ෂණ නේ දියල්. ඔව්. එතන යන්න පොඩ්ඩ. What? මේ එහා පැත්තේ යන්න දියවන්නේ. What the fuck? ඇත්තටම කිව්වොත් මේ පැත්ත ලස්සන ඔයාලට ඒ කියන්නේ දැන් මේ ගස් එහෙම වැහිලා ඒ වගේ තැන් හින්දා මේක තමයි මේ පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් සාමාන්‍ය අවුට්ඩෝර් ගහලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඔයාලට මේක බලන්න පුළුවන්. ඇත්තටම ලස්සන පැත්තක් මේක. ඔයාලා ඇවිල්ලා බලන්න ඕන දැන් අපිත් එක්ක මලේ ඉස්සර වෙන්නන්නල්ලු. අංගඩ ගිහින් කොහොම පස්සේ ලස්සන දියපාරක් තියෙන ඇත්තටම කිව්වොත්. හරි අනේ දෙතනේ පල්ලට යන්න පල්ලට ගිහලා අපි පල්ලට යන් එන. සල්ලි බයි ගයිස් මේක ඇත්තටම මේ බලන්න මේ ලෙස්සන විදිය නේ බලන්න ඇත්තටම මේක නිකන් බණ්ඩක්ක විදියක් වගේ ගයිස් ඇත්තටම මේ පේනවනේ මේ ගස් එහෙම ගහලා ඒ සින්ද තමයි මේක අවුල් ගිහලා තියෙන්නේ. ඇත්තටම නැත්තම් මේ ඇල්ල ලස්සනයි. ඔයාලා මෙතනට නම් පේන්නේ නැහැ. ඇත්තටම මේ ඉක්මනට යන් කියන්නේ පල්ලෙහාට යන්න ඕන ඉක්මනට. නැත්තම් මේ කරු වල වැටෙනවා ඉක්මනට. අපි මේ වීඩියෝ එක හදන්න බලාපොරොත්තු වෙන්නේ ෂෝට් ඒ කියන්නේ වීඩියෝ එක හැලි කපලා නැත්නම් ඔයගලන්ට බලන්න වෙලා යනවනේ. ඔව්. ඇත්තටම ඉතින් ඔයාලට ආවොත් මේක බලන්න පුළුවන් ලස්සනයි. කිලෝමීටරයක් නෑ. මීටර් ඔයාලට මීටර් 50ක් විතර එද්දි උඩට එන්න තියෙනවා. ගයිස් මෙතන ලෙස්සන්න පුළුවන් ගයිස්. ලෙස්සුවොත් එහෙම උඹකට බලාගෙන පල්ලට ගිහිල්ලා. ඔව්. ඇත්තටම පරිස්සමෙන් යන්න ඕනි යනකොට. පේනවනේ ඔයාලට. පරිස්සමෙන් යන්න ඕනි ඔයාලා. ඔයාලා මේක තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕන නම් ඒ කියන්නේ මම ඔයාලට WhatsApp number එක දාලා දිනවා ඔයාලට. ඔව්. ලෙස්සමුද ගිහින්. ආ. ඇත්තටම යා. ඔයා ගිහලා ලෙස්සන. ඇත්තටම ඒ කියන්නේ මේ කලියම ඉවරයි. යවන්නේ ඇත්තටම ඔයාලට මේකට එන්න ඕන නම් ඒ කියන්නේ ඔයාලට මේක ලස්සන බලන්න ඕනේ. ඒ කියන්නේ මේක දවල් දවසේ තමයි මෙතන ලස්සනම. ඔයාලා මේකට බලන්න එන්න. ඔයාලට බලන්න එන්න පුළුවන්. ඔයාලට බලන්න එන්න පුළුවන්. ඔයාලා තියෙන තැන කැමරා ෆෝන් එකේ දාන. ඔයාට තියෙන තැන
ඔයාලා තියෙන තැන අහගන්න ඕන නම් මේ මගේ WhatsApp නම්බර් එක දාලා දිනවා. ඔයාලා මේ මට WhatsApp message එකක් දාන්න. මොකද්ද ඒ කියන්නේ ඔයාලට එන්න ඕනි කොහොමද එහෙම අහගන්න පුළුවන් මගෙන්. ඇත්තටම ඔයාලා එන්න මේක සුපිරි පොට් එකක්. ඔයාලා කලහ කියලා අපි ඉස්සෙල්ලා වෙන්නලා ඇත්තටම ඉස්සන්න පුළුවන් එතන. හත්තම පොට් එකක් ඒක. ඔයාලා පේන ඇතිනේ guys. හත්තම ලස්සනක් තියෙන්නේ. ඔයාලා මේක බලන්න එන්න. පට්ටම් පොට් එකක් ඔයාලා එන්න ඕනි පොට් එකක් මේක. ඇත්තටම ඩ්‍රින්ක් එකක් එහෙම දානවා නම් අන්න සුපිරිම පොට් එක. යටේ යකෝ. ඇත්තටම ඔයාලට සුපිරිම පොට් එකක් තමයි ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න නැද්දවා. ඩ්‍රින්ක් එකක් එහෙම දානම එන්න සුපිරි පොට් එක. ඔයාලා මේකේ පරිස්සමෙන් යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේකට එන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම් මේ කොහෙද තියන්නේ එහෙම කියලා. ඔයාලා පේන ඇතිනේ guys. ඇත්තටම පට්ටම ලස්සනයි එතන. මෙතන ඉස්සෙනවා මේ කාලේ නම් ඒ කියන්නේ ඔයාලට අවුව තියෙන දවස්වල දවල්ට ඒ වගේ නම් ලස්ස ඇත්තටම මරු ඒ වලි ඩුටා අපි මෙතන ඇත්තටම කියන ඌටන්න පුළුවන් මේ තේන ලස්සනයි ඇත්තටම මෙහෙම ගියා හැකි ඇත්තටම මෙහෙම මරු තේන නැතිනේ maru ඔයාලට මේකට එන්න පුළුවන් ඔයාලට මේකට එන්න පුළුවන් මට බලන්න ගන්නේ ඔන්නේ නම් අපි බලන්න උట్లా බලන්න කොහොමද guys ඒක? අතරම මාරු ශ්‍රී ලංකාවට පුළුවන් මේ වගේ පුළුවන්. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඥාන මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් දැන් අපි අනිත් එක යන උඩට බලන්න යන්නේ. guys කරන්නේ මේ වගේ බලමු ආතල් ලැක්කලා ඊළ හොම්මකට කලා යන්න ඉතින්. ඇත්තටම මේ ඇලේ ඇත්තටම ආත් සුපිරි ආතලයක් දාන්න පුළුවන්. පේන්නේ නැතිනේ ඔයාලට. ඇත්තටම කියනවනේ මගේ channel subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන ප්‍රශ්න මගේ WhatsApp number එකට දාන්න. ඔයාලත් මේ වගේ එන්න පුළුවන් ඇවිල්ලා බලන්න පුළුවන්. ඇවිල්ලා බලන්න WhatsApp එකට message එකක් දාන්න මම ඒකට comment කරන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ දිගටම ඕන නම් ඇත්තටම සුපිරි නේද මල්ලි? අයියේ සුපිරි මේ ඇත්තම කිව්වොත් ඉතින් මේ නාගේ channel එක subscribe කරලා තියාගන්න. මට ඒ වචන කියවෙන්නේ නැහැ ඉතින් මේ දැන් මේ අපකට කමෙන්ට් උත් කරන්න මෙයා සුපිරියක් කරයි ඉදිරියට බලමු අපි මේක කොහොම හරි දාලා ලයික් කරගෙන කොහොම හරි මේ කැමරාවකුත් ගන්න ඕනේ අපි දෙන්නට මම ඉතින් මේ අද තමයි ආවේ මම අද තමයි දැනගත්තේ මෙයා මේ YouTube channel එක කරනවා කියලා හරි බලමු මේ එහෙනම් අපි දැන්ට ගිහිල්ලා එන්නම් guys bye හරිනම් guys අද අපි ගෙනා වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් මේ වගේ travel වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් හමුුත් තමයි ඉතින් travel වීඩියෝ කරන්න වෙන්නේ. අපි ඉස්සරහ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් guys මගේ channel එක subscribe කරලා තියාගන්න ඕනේ.